භයානක පෙනුමක් තියෙන විස කොළ විතරක් ආහාරයට ගන්න මෙන්න මේ දලඹුවා ඔයාලත් දැකලා ඇති. මේ දලඹුවා ගැන ගොඩක් විස්තර දැනගෙන හිටියේ නෑනේ. අද වීඩියෝ එකෙන් එයා ගැන හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ගෝනමරුවා ලෙස හඳුනන ඩැෆ්නිෂ් නෙරී කියන දලඹු විශේෂය අප්‍රිකාව, ආසියාව සහ හවායි දූපත්වල දක්නට ලැබෙන සංක්‍රමණික යෝධ සල්ම විශේෂයක්. මේ සලඹයා දලඹු අවස්ථාවේදී ශාකපත්‍ර සහ මල් ආහාරයට ගන්නවා. ඉතින් මෙයා ආහාරයට ගන්නේ ඔලියන්ඩර් කුලයට අයත් ශාකවල පත්‍ර විතරයි. මේ ඔලියන්ඩර් කුලයට අයත් ශාක මිනිසාට විස සහිත වෙනවා. අපිට විස සහිත ගස්වල කොළ තමයි මෙයාලා කාලා ඉවර කරන්නේ. දවස් 2-3ක් යනකොට සම්පූර්ණයෙන්ම මුළු ගහේම තියෙන කොළ ටික කාලා ඉවර කරලා දානවා. මුළු ගහේම කොළ කොම කාලා දැම්මත් මේ ගහ ආපහු දළු දාලා වැඩෙනවා. ඔයාලා දැකලත් ඇති. කුඩාම අවස්ථාවේදී මේ දලඹු කොළ කන්න පටන් අරන් දවස් 3-4ක් යනකොට යෝධ දලඹුවෙක් බවට පත් වෙනවා. විලෝපිකයන් බය ගන්වන්න ලොකු බියකරු ඇස් දෙකක්, ඒ වගේම යෝධ ශරීරයක් මෙයාලට සබා දහමින්ම ලැබිලා තියෙනවා. මේ දලඹුවා වැඩුණකොට දුඹුරු පැහැයට හැරෙනවා. ජීවන අවස්ථාවන් කිහිපයක් පසු කරමින් අවසානයේ ලස්සන සලඹෙක් බවට මෙයා පත් වෙනවා. ඉතින් කාටවත් කරදරයක් නොවුනත් ගෙදර තියෙන ලස්සන මල් ගහේ කොළ ටික කාලා දානකොට ඔයාලටත් දුක හිතෙනවා ඇති. ඉතින් අනිවාර්යෙන් වතුසුද්ද ගහක් ඔයාලගේ ගෙදර තියෙනවා නම් බලන්න චූටි මෙන්න මේ වගේ බෙඩි ගහ යට වැටලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ දලඹුවා ඔයාලගේ ගෙදරත් ඉන්න පුළුවන්. මේ දලඹු විශේෂයේ මේ පණුවා කොච්චර විශාල වුණත් ගහේ ඉන්නකොට එකපාර පේන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගහ යට මෙයාගේ බෙටි වැටලා තියෙනකොට තමයි අපි දැනගන්නේ මෙයා මේ වතුසුද්ද ගහේ කොළ ටික කන්න පටන් අරන් කියලා. ඉතින් හරියට බලන්න කොළ යටට වෙලා කොළේ මාර වේගකින් කනවා. ඔයාලා මේ වීඩියෝ එකෙන් පේනවා හොඳට. මෙයාගේ මාර වේගයක් තියෙන දවස් 2-3 යනකොට මේ මුළු ගහේම කොළ ටික කාලා ඉවර කරලා දානවා. ඉතින් ඔයාලා ගෙදරත් වතුසුද්ද ගහක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න මෙයා ඉන්නවද කියලා. හිටියොත් අනිවාර්යෙන් එක්කෙනෙක් විතරක් නෙමෙයි ගහේ 2-3 දෙනෙක්වත් අනිවාර්යෙන්ම ඇති. ඒ අත්තත් එක කඩලා කොහේ හරි දුර ඈතකට ගිහින් දාන්න මෙයාලා. නැත්තම් අනිත් ගස් වලටත් බොහෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මිනිස්යාට විස දෙන කොළ. ඒ කියන්නේ මේ වතුසුද්ද කොළ වලත් තියෙන්නේ අර කිරි ගතියක්නේ. මේ වතුසුද්ද කියන්නේ මිනිස්යාට විස දෙන ශාකයක්. මල් පූජා කරන්න මේ ගත්තට වතුසුද්ද ගහ ඇත්තටම විස සහිත ශාකයක්. ඒකයි සබහා දහමෙන්ම මේ පණුවට මේ වතුසුද්ද ගහ ආහාර විදියට ලබලා දීලා තියෙන්නේ. සමහර අය නම් කියන්නේ මේ පණුව ගෑවුනහම කොච්චි ගෑවුනා වගේ දැවිල්ලක් එනවා කියලා. ඉතින් ඒක මං හරියටම දන්නේ නැහැ. කෝකටත් පොඩි ළමයි ඉන්නවා නම් ඒ දලඹුවා ඉන්න අත්තත් එක්කම කඩලා මේක දුර ඈතකට ගිහින් දාන එක තමයි වඩාත් නුවණට හුරු කාරණාව වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමුවෙමු. සියලු දෙනාටම සුබ දවසක්.